අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබිච්ච මුල්ම කාලේ. ඒ කියන්නේ 1947 ඉඳන් 1965 වෙනකල් රටේ දේශපාලනය කොහොමද එක තැනක හිටියේ නැතුව හරියට රෝලර් කෝස්ටර් එක ගියා වගේ උන්නේ කියලා. මේක හරියට තමන් කවුද තමන්ට මොනවද ඕනේ කියලා හොයද තරුණ රටක කතාවක් වගේ. හරියටම. අපි මේ කතාබහට පදනම වෙන්නේ සීලොන්ස් early political turbulence 1947 ඉඳන් 1965 කියන මූලාශ්‍රය. තොරතුරු. මේ කාලේ වැදගත් වෙන්නේ සිදුවීම් ටිකක් නිසා විතරක් නෙවෙයි. අදට අපි දකින්නේ දේශපාලන රටා තියෙනවනේ. පක්ෂය අතර තරංගය, ජනතාවගේ හදිසි තීරණ මේ හැම දෙයකම මුල් බීජ වැටුනේ මේ කාලෙදි තමයි. ඉතින් අපේ අරුමුණ ඒ බලපෙරලි දිහා බලලා ඒවට යටින් තිබුණ හේතු මොනවද කියලා ටිකක් ගැඹුරෙන් හොයන එක. එහෙනම් අපි කතාවේ මුලටම යමු. 1947 රටට නිල වශයෙන් නිදහස ලැබෙන්නත් කලින් තිබුණු පළවෙනි මහමැතිවරණය. එතනදී ඩී.එස්. සේනානායක වගේ දැවැන්ත චරිතයක් ඉඳලත් එතුමාගේ එක්සත් ජාතික පක්ෂයට තනියම ආණ්ඩුවක් හදන්න බැරි වෙනවා. ඒකෙන් මොකක්ද අපිට ඒ කාලේ දේශපාලනය ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. ඒකෙන් පැහැදිලිවම පේනවා නිදහස ලබනකොටත් රටේ තිබුණේ එකම එක මතයක් නෙවෙයි කියන එක. වාමාංශික පක්ෂ හිටියා, දෙමළ ජනතාව නියෝජනය කරපු පක්ෂ තිබුණා, ස්වාධීන මතදරපු අය හිටියා. මේ වගේ ගොඩක් කණ්ඩායම් දේශපාලන කරළියේ හිටියා. ඒ නිසා තමයි ඩී.එස්. සේනානායක මහත්තයාට සිද්ධ වුණේ ස්වාධීන മന്ത്രിවරුන්ගේ සහයෝගය අරගෙන සභාග ආණ්ඩුවක් හදන්න. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනේ පටන් ගත්ත දවසේ ඉඳලම සම්මුතීන් උඩ තමයි ගොඩනැගිලා තියෙන්නේ. හරියටම. කේවල කිරීම සහ සම්මුතීන්. ඊට පස්සේ තව නැක්සිකොට්ටු අතරේ නිදහස් ලැබෙනවා. හැමදේම ස්ථාවර වෙනවා වගේ පේනවා. හැබැයි වැඩි කල් යන්නේ නැහැ. මේ අලුත ආණ්ඩුවේ අත්තිවාරෙමම ලොකු කැල්ලක් ගලවිලා යනවා නේද? ඊ තමයි ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෙක් එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහත්තයා එළියට බහින එක. ඒක නිකම්ම කෙනෙක් පක්ෂෙන් අයින් වීමක් නෙවෙයි. ඒක තමයි ඇත්තටම ශ්‍රී ලංකාවේ ද්විපක්ෂීය දේශපාලන ක්‍රමයේ මහා පිපිරුම කියලා අපිට කියන්න පුළුවන්. මහා පිපිරුම. ඔව් බණ්ඩාරනායක මහතා ඒ ජාපයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනවා. ඒකත් එක්ක බටහිරට බර නාගරික මතවාදයක් තිබුණු ඒ ජාපයට විකල්පයක් විදිහට දේශීයත්වයට ගමට සිංහල සංස්කෘතියට බර මතවාදයක් ඉස්සරහට එනවා. එතන තමයි ඒ බෙදීම පැහැදිලිව හැදෙන්නේ. අද වෙනකල්ම දේශපාලනයේ බෙදිලා තියෙන ප්‍රධාන මතවාදී ඉර ඇඳෙන්නේ එතනදී. ඒ අලුත් අභියෝගය ආපු ගමන්ම සාර්ථක වුණේ නෑනේ. මම කිව්වේ 1952 මැතිවරණයේදී. ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පස්සේ පුතා ඩඩ්ලි සේනානායක යටතේ ඒ ජාපයේ ආසන 54ක් අරන් ලොකු ජයක් ලබනවා. ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ආසන 9යි. ඒක ඇත්ත. එතකොට මිනිස්සු ඒ වෙලාවේ අලුත් විකල්පය ප්‍රතික්ෂේප කළා කියනකද? ප්‍රතික්ෂේප කළා කියනවට වඩා මම හිතන්නේ ඒ වෙද්දිත් ඒ ජාපය ගොඩනගාගෙන තිබුණු නිදහසේ පියා කියන ප්‍රතිරූපය. අනික ඩී.එස්. සේනානායක මහතාගේ අභාවය නිසා ඇතිවුණු අනුකම්පාව මේ දෙකම එකට ලොකු හේතුවක් වුණා. හැබැයි ඒ ලොකු ජයග්‍රහණයේ යටින් වෙන ප්‍රශ්නයක් මතුවෙමින් තිබුණා. ඒ තමයි ආර්ථිකය. හාල් සේරුවක මිල වැඩිවීම වගේ දෙයක් මුළු රටම ගිනි තියන්න හේතුවක් වෙච්ච හැටි 1953 හර්තාලය. හර්තාලය කියන වචනේ අපි අහලා තිබුණට ඒකේ බලපෑම කොයි වගේද කියන එක ටිකක් පැහැදිලි කළොත්. හර්තාලය කියන්නේ නිකම්ම පාරට බැහැලා උද්ඝෝෂණය කරන එකක් නෙවෙයි. ඒක රටේ ආර්ථික සහ පරිපාලන නාඩිවැල් අක්‍රිය කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ කඩවල්, ප්‍රවාහනය, රජයේ ඔෆිස් ඔක්කොම වැහෙනවා. රටම නැවතිලා වගේ. වැදගත්ම දේ තමයි 1953 හර්තාලය තමයි මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට පළවෙනි වතාවට තේරුම් ගියේ Taman එකතු වුණොත් ආණ්ඩුවක් වුණත් ගෙදර යවන්න පුළුවන් කියන එක. ඒක තමයි මහජන බලයේ පළවෙනි නිරූපණය. ඔව් ආර්ථික විරෝධයක් විදියට පටන් අරගෙන ඒක දේශපාලන බලයක් බවට පරිවර්තනය වුණා. ඒකේ ප්‍රතිඵලයත් ඒ වගේමයි අගමැති ඩඩ්ලි සේනානායකට ඉල්ලාස් වෙන නියුව ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති වෙනවා අවුරුදු කිහිපයක් ඇතුළත රටට අගමැතිවරු 3 දෙනෙක්. ඔව් ඒකින් පේනවා රටේ තිබුණු අස්ථාවරත්වය. මේ අස්ථාවරත්වය තමයි 1956 දේශපාලන භූමිකම්පාවට පාර කපන්නේ. හරියටම 1956 කියන්නේ නිකම්ම ආණ්ඩු මාරුවකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක බල කේන්ද්‍රයේම මාරු වීම. බල කේන්ද්‍රයම. ඔව්. එතෙක්කල් රටේ බලය තිබුණේ කොළඹ කේන්ද්‍ර කරගත් ඉංග්‍රීසි කතා කරන ටිකක් බටහිරකරණය වෙච්ච පන්තියක් අතේ.
1956 දී බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ දිනවන්නේ පංචමහා බලවේගය කියන සංකල්පය. සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කලු මේක නිකම්බ කණ්ඩායම එකටුවකට වඩා ගැඹුරු දෙයක් නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි නිදහසෙන් පස්සේ කොන් වෙලා හිටපු රටේ නියම උරුමකාරයෝ අපි කියලා හිතපු ගමේ පන්සල, ඉස්කෝලේ, වෙදගෙදර වටා එකතු වෙච්ච ජනතාවේ läගිටීම. ඒක සංස්කෘතික, දේශපාලන ප්‍රතිවිප්ලවයක්. ඒ මැතිවරණ ප්‍රතිඵලය දැක්කම ඒක තේරෙනවා බලයේ හිටපු එජාපය ආසන 8කට වැටෙනවා. ඕ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙරමුණ ආසන 58ක් අරන් බලයට එනවා. ඒ කියන්නේ බලය කොළඹින් ගමට මාරු වුණා. සරලවම කිව්වොත් ඒකයි උන්නේ. ඊට පස්සේ ආපු ප්‍රතිපත්තිත් ඒකටම ගැලපෙනවා. සිංහල රාජ්‍ය භාෂාව කිරීම, බස් සමාගම් වරාය ජනසතු කිරීම මේවයින් පේන්නේ බලයට ආපු අලුත් පන්තියේ වුවමනාවන් ඉටු කරන්න ගත්ත උත්සාහයක්. ඔව් ඒක රාජ්‍යයේ දිශානීතියම වෙනස් කිරීමක්, ආර්ථිකයේදී පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය මැදිහත්වයට මුල් තැන දෙන සමාජවාදී නැමුරුවක් සහිත ගමනක් එතනින් ආරම්භ වුණා. 1956 දී මේතරම් පැහැදිලි ජනවරමක් ලැබුණු ආණ්ඩුවකට මොකද වුනේ? ඒ ස්ථාවරත්වය පවත්වා ගන්න බැරි වුණේ ඇයි? 1960 දශකයේ පටන් ගැනීමේදීම රට ආයේ අස්ථාවර වෙන්නේ 1959 දී අගමැටි බණ්ඩාරනායක මහතාගේ ඝාතනයත් එක්ක නේද? ඔව්, ඒ ඝාතනය රටට විශාල කම්පනයක් වගේම එතුමා ගොඩනගපු දේශපාලන ව්‍යාපාරයටත් මරු පහරක් වුණා. නායකයෙක් නැති වුනම මොකද වෙන්නේ කියන එකට හොඳම උදාහරණයක්. බලරික්තකයක් ඇති වෙනවා. ඔව්, බලරික්තකයක්. විජයානන්ද දහනායක මහතාගේ බාරකාර ආණ්ඩුවටත් ඒක පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් රට ආයෙත් මැතිවරණයකට යනවා 1960 මාර්තු මාසයේ. හැබැයි ප්‍රශ්නේ ආවම ප්‍රශ්නේ විසඳෙනවා වෙනකොට තවත් අවුල් වෙනවා. එජාපයට ආසන 50යි, ශ්‍රී ලංකාවට 46යි. කාටවත් ආණ්ඩුවක් හදන්න බහුතරයක් නැහැ. රට සම්පූර්ණයෙන්ම හිර වෙලා. ඒක තමයි දේශපාලනමය වශයෙන් රට අකර්මණ්‍ය වෙච්ච අවස්ථාවක්. එජාපය සුළුතර ආණ්ඩුවක් හදන්න උත්සාහ කළත් ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ කියන්නේ රාජාසන කතාව පාර්ලිමේන්තුවේදීම පරාජය වෙනවා. එකින් ආයෙත් ඡන්දයක්. ඔව්, රටට මාස 4ක් යන්න කලින් ආයෙමත් ඡන්දයකට යන සිද්ධ වෙනවා. හැබැයි ඒ මාස 4 ඇතුළත ශ්‍රී ලංකා දේශපාලනයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීමක් වෙනවා. ඒ තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මෙතිනියගේ දේශපාලන ආගමනය. හරියටම ශ්‍රී ලංකාවේ නායකත්ව අර්බුදයක හිර වෙලා ඉන්නකොට ඝාතනයට ලක් වූ නායකයාගේ වැන්දඹුව ඉදිරියට එනවා. ඒක පක්ෂයට අලුත් ජීවයක් දෙනවා. අනුකම්පා රැල්ලක් හැදෙනවා. අනුකම්පාව, පක්ෂයට තියෙන ලැබියාව මේ හැමදේම එකතු වෙලා ප්‍රබල දේශපාලන රැල්ලක් නිර්මාණය වෙනවා. 1949 ජූලි මැතිවරණ ප්‍රතිඵලය ඇත්තකම මේ රැල්ලේ බලය පෙන්වනවා නේද? ශ්‍රී ලංකාවේ තනියම ආසන 75ක් අරගෙන අතිවිශිෂ්ට ජයක් ලැබෙනවා. එජාපය ආසන 30කට සීමා වෙනවා. ඔව්, ඒක පුදුම ජයග්‍රහණයක්. ඒකෙන් එතුමිය ලෝකයේ පළවෙනි අගමැතිවරිය බවට පත් වෙනවා. ඒක මොහොතකට හිතන්න ඕන දෙයක්. එතකොටත් යුරෝපයේ, ඇමරිකාවේ බලවත් රටවල් වලට දශක ගානකට කලින් මේ පුංචි දිවයිනින් තමයි ඒ ගෝලීය ඉතිහාසය නිර්මාණය වෙන්නේ. ඒක හුදෙක් දේශපාලන ජයක් නෙමෙයි, ඒක ලෝකෙටම දීපු පණිවිඩයක්. පශ්චාත් යටත් විජිත රටකට, කාන්තාවකට රාජ්‍ය නායකත්වයට එන්න පුරුවන් කියන එක පෙන්නුවා. ඒ වගේම ඒ ආණ්ඩුව බලයට ඇවිත් 1956 පටන් ගත්ත ප්‍රතිසංස්කරණ තවත් වේගවත් කරනවා. පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම වගේ දේවල්. පෞද්ගලික පාසල් රජයට පවරා ගන්නවා, තෙල් සමාගම් ජනසතු කරනවා, ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න 1961 මහජන බැංකුව පිටවනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ දේශපාලන රෝලර් කෝස්ටරේ තාම නැවතිලා නැහැ. අවුරුදු 5ක් යද්දි ආයමත් සුළඟ අනිත් පැත්තට හමනවා. මොකද එහෙම වෙන්නේ? ආයමත් අස්ථාවර වෙන්නේ කොහොමද? හේතු කීපයක් තිබුණා. එකක් තමයි ආණ්ඩුව ගෙනිච්ච ජනසතු කිරීමේ ප්‍රතිපත්ති. ඒ නිසා බලවත් දේශීය සහ විදේශීය පාර්ශව ආණ්ඩුවට විරුද්ධ වුණා. අනික ආණ්ඩුව ඇතුළෙන්ම මතභේද ඇති වුණා. ඇතුළෙන්ම? ඕ සීපී ද සිල්වා වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට එකතු වෙනවා. ඒත් එක්කම රටේ ආර්ථික ප්‍රශ්නත් උග්‍ර වෙමින් තිබුණා. ඉතින් 1965 මැතිවරණයේදී බලය ආයමත් අනිත් පැත්තට පෙරලෙනවා. ශ්‍රී ලංකාවේ පරදිනවා. එජාපය ඩඩ්ලි සේනානායක මහතා යටතේ නැවත බලයට එනවා. මේ මුළු දශකයම හරියට සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක කියන චරිත දෙක අතර බලය එහාට මෙහාට පැද්දෙන පෙන්ඩුලමක් වගේ නේද? ඒක තමයි මේ කාලයේ විශේෂත්වය. බලය එක තැනක ස්ථාවරව රැඳෙන්නේ නැහැ.
ජනතාවගේ අපේක්ෂාවන් සහ කලකිරීම මත ඊතා වේගෙන් බලය එහා මෙහා යනව. අපි මේ සම්පූර්ණ චිත්‍රයම එකට තියලා බැලුවොත් 1960 මාර්තු මාසයේ හිරවෙච්ච පාර්ලිමේන්තුවක් මාස 4කට පස්සේ ජූලි මාසයේ ශ්‍රී ලනිපේට අපි විශාල ජයක් අවුරුදු 5කට පස්සේ 1965 දී බලය සම්පූර්ණයෙන්ම අරිත් පැත්තට එජාපයට. මේක දේශපාලන වික්ෂිප්තභාවයක් වගේ. ඔව්. මේ සංඛ්‍යා ලේඛන වලින් කියවෙන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන Tamanගේ අනාගතය හොයන ජාතියක කතාවක්. හරියටම මේ සමස්ත කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණයක්. ඒ තමයි මහජන මතය කියන එක ගලාගෙන යන ගඟක් වගේ කවදාවත් එක තැනක නවතින්නේ නෑ කියන එක. ඒක ඇත්ත. මිනිස්සුන්ගේ බලාපොරොත්තු අවශ්‍යතා සහ ඒ මත පදනම් වෙන තීරණ අපි හිතනවට වඩා ගොඩක් වේගෙන් වෙනස් වෙන පුරුවම්. ඉතින් මේ මූලාශ්‍රය අපේ ඔළුවේ වැදගත් ප්‍රශ්නයක් ඉතුරු කරනා ජනතාවගේ දේශපාලන තීරණ මෙතරම් වේගෙන් එක අන්තයක ඉඳලා අනිත් අන්තයට විසිවීමෙන් ඒ රැඳෙක බලාපොරොත්තු ගැන, බිය ගැන සහ අනාගත ගමන් මඟ ගැන අපිට කියවෙන්නේ මොන වගේ කතාවක්ද? ඉතින් අපි හිතනවා ඔබ අද බොහෝ දේවල් මේ සාකච්ඡාව ඇසුරෙන් ඉගෙන ගන්න ඇති කියලා සහ මතක තියාගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව තවත් නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව like එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔබට දැනගන්න පුළුවන්. සුබ දවසක්.